තං සුනාත අවබෝධ කරගන්නා අදහසින් ධර්මය ශ්‍රවණය කරන්න. පමාද මනෝ යොංජන්තේ බාලා දුම්මේ දිනෝ ජනා අපමාදං ච මේධාවේ ධනං සෙට්ඨං රක්ඛති. දෙලෝ වැඩ නොදන්නා අනුවන සත්වයෝ ප්‍රමාදයෙහි යෙදී පවත්නාහ. ප්‍රමාදයෙන් දවස් යවන්නාහ. නුවණැත්තේ අප්‍රමාදය කුසල වංශාගත උතුම් ධනයක් මෙන් රකන්නේය. මා පමාද මනෝ යොංජේත මා කාම රතේ සන්ධවං අපමත්තෝ හි ජායන්තෝ පප්පෝති විපුලං සුඛං. පමා බව නොම පුරුදු කරව. තෘෂ්ණා සංසත්වයෙහි කාම සම්බන්ධයෙහි නොයෙදෙව්. අප්පමත්ත නොපමා පුද්ගල තෙමේ සමත විදර්ශනා භාවනාව කරන්නේ මහත් වූ නිවන් සුවයට පැමිණෙන්නේය. පමාද මං යුඤ්ඤති ආදී මේ ධර්මදේශනාව ශාස්තෘන් වහන්සේ ජේතවනාරාමේහි වාසය කරන කාලයේහි නැකත් කෙලියක් අරඹයා දේශනා කළසේක. එක් සමයක සැවැත් නුවර බාලනක්කත්ත නම් උත්සවයක් විය. ඒ නැකත් කෙලියෙහි බාල මෝඩ මිනිස්සු අලු සහ ගොම ශරීරයෙහි ගාගෙන සද්දිනක් අසුබ කුණු කතා කියමින් හැසිරෙයි. එහිදී නෑමිතුරන් හෝ පැවිද්දන් හෝ දැක ලැජ්ජාවක් වන්නේද නැත. දොරක් දොරක් පාසා සිට අසභ්‍ය වචන කියති. මිනිස්සු ඔවුන්ගේ නොසැබි තෙපුල් අසනු නොහැකිව ශක්ති පමණින් කහවණුවකින් අඩක් හෝ පාදයක් හෝ පාදයක් යනු කහවණුවකින් 4/3 කහවණුවක් හෝ ඔවුන් වෙත යවති. ඔව්හු නැකත් කෙලි අවසාන 8 වෙනි දිනෙහි බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කොට නුවරට වැඩමුවා මහා දන් දී එකත් පසෙක හිඳ ස්වාමීනි අපි මහත් දුකෙන් මේ සද්දිනය ගෙව්වෙමු. බාලයන්ගේ නොසැබි වචන අසන අයගේ කන් පැලී යන්නාක් මෙන් වෙයි. කිසිවෙක් කවුරුන් ගැන හෝ ලැජ්ජා නොවෙති. එහෙයින් අපි නුඹ වහන්සේලාට ඇතුළු නගරයට පිවිසීමට නොදුම්හ. අපිත් ගෙවල් වලින් පිටතට නොපැමිණියෙමුයි කීවාහුය. ශාස්තෘන් වහන්සේ ඔවුන්ගේ කතාව අසා බාල අඥානයන්ගේ ක්‍රියා මෙසේමයි. නුවණැත්තෝ වටිනා ධනසාරයක් මෙන් අප්‍රමාද ප්‍රතිපදාව රැක අමා මහ නිවන් සැපතට පැමිණෙතෙයි වදාරා මේ ගාථා ප්‍රකාශ කළසේක. අනුවන බාල ජනයෝ පමාවෙහිම නියැලෙති. නුවණැත්තා ධනය මෙන් නොපමා බවම සුරකී. පමාවෙහි නොඇලුණු කම් සැපතෙහිද නොයෙදුණු නොපමාව දැහැන් වඩනා අය මහත් සැපයට පත්වෙති. එහි බාලා යනු බාල බැවින් යුක්ත වූ මෙලෝ පරලෝ අර්ථයක් නොදන්නෝයි. දුම්මේ දනෝ යනු ප්‍රඥාව නැත්තෝයි. ප්‍රමාදයෙහි ආදීනව නොදන්නා ඔවුහු ප්‍රමාදයෙහිම යෙදෙත් ප්‍රමාද වෙමින් කාලය ගෙවත්. මේධාවී යනු ධර්මය හරයට කොටගත් ප්‍රඥාවෙන් යුක්ත වූ නුවණැත්තා සෝකීය කුල පරපුරෙන් උරුම වූ ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ සප්තරප්ත ධන නිදානයක් මෙන් අප්‍රමාද ප්‍රතිපදාව රකිති. කෙසේද යත් මේ උතුම් ධනයෙන් කාම ගුණ සැපතට පැමිණෙන්නොමු. දූ දරුවන් පෝෂණය කරම්හ. පරලොව ගමන් මගද පිරිසුදු කරගන්නෙමු. ආදී විසින් දැක එය රැකගන්නාහුය. මේ අයුරින් අප්‍රමාදී නුවණැත්තා
ප්‍රථමාධ්‍යාන ලබා ගනිමි. මාර්ගඵලාදියට පැමිණෙන්නෙමි. ත්‍රිවිද්‍යා ෂට් අභිඥා සම්පාදනය කරගන්නෙමි. අප්‍රමාදේහි ආනිසංස දකිමින් ශ්‍රේෂ්ඨ වූ ධනයක් මෙන් අප්‍රමාදය රැකගනී යනු අර්ථයයි. මා පමාදං යනු ඉහත කී කරුණු නිසා තෙපි ප්‍රමාදේහි නොයෙදෙව්. ප්‍රමාදේහි ඇලී ගැටී කාලය ගත නොකරම් යනු අර්ථයයි. කාමරති සන්තවං යනු වස්තුකාම ක්ලේශකාමයන්හි ඇලීම් සංඛ්‍යාත තෘෂ්ණාව හා එක්වීමෙහි නොයෙදෙව්. ඒ ගැන නොසිතව්. ඒ ලබා ගැනීමට උත්සාහ නොදරව් යන අර්ථයයි. අපමත්තාහි යනු එළඹ සිටි සිහියෙන් යුක්ත වූ හේයින් අප්‍රමාදව සිටින පුද්ගලයා විපුල වූ උදාර වූ නිවන් සැපතට පැමිණෙන්නේය. ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ. මහජනයාටද ධර්ම දේශනාව සාර්ථක එකක් විය.